හරි පුතේ අද අපි හදන්න යන්නේ ටික් ටැක් ගේම් එක. අර අපි එක්සෝ ටයිප් කරන්නේ. අන්න ඒ ගේම් එක තමයි හදන්න යන්නේ. හොඳ. එතකොට මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට නිකන් ඒක හදපු එකක් මීට කලින්. අ බලන්න මෙතන තියෙනවා අපිට load from your computer. හරි මම මෙතනින් ගන්නවා මම ටයිප් කරලා තියෙන මේක හදලා තියෙන එක ඕපන් කරගන්නවා. මෙන්න මේක. හොඳ. එතකොට මේ ගේම් එකේදී බලන්න මෙතනදී අපිට අපි ටයිප් කරන දැන් උදාහරණයකට මේ O කියලානේ තියෙන්නේ මම මේක අලුතින් ආයෙ ප්ලේ කරලා ගන්න green flag click කරන්න ඕනේ. මේ X ටයිප් මම ටයිප් කරන තැන මේක වැටෙනවා. දැන් මම O ටයිප් කරොත් මෙතන O. හොඳ. මෙතන X දැන් මේ ප්ලේයර්ස්ලා දෙන්න මාරුවෙන් මාරුවට ඔටෝ මෙයා මාරු කරලා ගන්න. හරිද? ඔන්න ඕක තමයි අපි මෙතනදී බලන්නේ. මෙන්න මේ විදිහට. හරි. දැන් උදාහරණයකට මේක ඊළඟ එක්කෙනා. ඊළඟට මේක මෙතනට දැම්මා. ඊළඟට මේක දැක්කද? එතකොට ඩ්‍රෝ කියලා තමයි වැටෙන්නේ. හරි. මෙන්න මේක තමයි අපි ගේම් එකේදී හදන්න යන්නේ. හොඳ මේක තමයි හදන්නේ. මේ කෝඩ් එක තමයි අපි හදන්නේ. මම අලුතින් ටැග් එකක් අරගන්නම්. අලුතින් ස්ක්‍රීන් එකක්. මෙන්න මේ ස්ක්‍රීන් එක මුලින්ම අපි හදාගෙන ඉමු. ඒකේ පළවෙනියටම ඔයා කරන්න ඕනේ ස්ප්ලිට් 1 කියන එක මෙතනින් අයින් කරගන්න ඕනේ. එතකොට අපිට සුදු පාට ස්ක්‍රීන් එකක් එනවා. මේකේ බෑක්ඩ්‍රොප්ස් වලට යන්න. හොඳ බෑක්ඩ්‍රොප්ස් වලට ගිහිල්ලා මේකේ බෑක්ඩ්‍රොප් එකේ මෙතන තියෙනවා අපිට මේ බලන්න. බෑක්ඩ්‍රොප් ඩ්‍රොප් එකට යන්න. ඊට පස්සේ මම මේ බෑක්ඩ්‍රොප් එකට අදාළව මෙන්න මෙතන රෙක්ටැන්ගල් එකක් ගන්නවා. සම්පූර්ණ ලොකු කොටුවක් අඳිනවා. පොඩ්ඩක් මේක zoom out කරලා ගන්නවා. මෙන්න මෙහෙම සම්පූර්ණ ඒරියා එක වෙහෙන ලොකු කොටුවක්. දැක්කද? දම් පාට ගත්තේ. ඔයගොල්ලෝ පාට වෙනස් කරනවා නම් පාට වෙනස් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයාලා කැමති නම් කහ පාට වගේ දාන්න. ඕන පාටක් දාන්න. ටිකක් ඇහැට පේන පාටක් දාමු. හරිද? හරි. ඊට පස්සේ අපි මේක දැම්මට පස්සේ දැන් අපේ බෑක්ඩ්‍රොප් එක හරි. අපි හදන්න ඕනේ ස්ප්ලිට් එක තමයි හදන්න ඕනේ. හරි ස්ප්ලිට් එක හදන්න නම් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ තියෙන ස්ප්ලිට් සිම්බල් එක තියෙන්නේ අන්න ඒකට යනවා. ඒකේ තියෙන පේන්ට් කියලා එකක් අන්නේ පේන්ට් කියන එක තමයි ගන්න ඕනේ. ඒකේ ස්ප්ලිට් නම්බර් 1 එක තමයි අපි මුලින්ම හදන්නේ. ඒ තමයි අර දැල වගේ එක එන්න ඒක හදන්න ඕනේනේ. අන්න ඒක හදන්න ඕනේ. ඊට කලින් අපි දැල හදන්න කලින් මේ එක හදමු. මොකද අපි කියන්නේ මොකද එක්සෝ කියන එක ටයිප් කරන්න අන්න ඒක ටයිප් කරනවා. කොස්ටියුම්ස් වලට යන්න. හරි. ඊට පස්සේ මම මේකේ කරන්නේ පොඩි කොටුවක් ගන්නවා. අපි ඉස්සෙල්ලා ගත්ත පාටින්මයි චූටි කොටුවක් අඳින්නේ. මෙන්න මේ විදිහට ගන්න ඕනේ කොටුවක්. හරි. කොටුව අරගෙන ලයින් එක ගත්තා නන් ලයින් කරනවා. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මෙන්න මේකෙන්ම. හරි. හරි. මේ ලයින් එක ගන්නවා. ඊට පස්සේ රයිට් මේක බ්ලැන්ක්. රයිට් ක්ලික් කරා ඩුප්ලිකේට් කරා මේකේ මම ඕ කියලා ගන්නවා. මන්ද ඕ ඒ අකුර වගේ පෙන්නන එක එන්න එකට රීනේම් කරනවා ෆයිල් නේම් එක. හරි. ඊට පස්සේ මේක රීනේම් කරනවා X විදිහට. හරි.
හරිද? ඔව් කියලා. මම මේකේ පාට වෙනස් කරනවා. මෙන්න මේ විදිහට. මම මේ කොටුව පොඩ්ඩක් පොඩි කරනවා. මෙතන මෝ වලට යමු. මෙන්න මේ විදිහට පොඩි කරගන්න. මං චුට්ටක් මේක පොඩි කරා නැත්නම් අර කොටුව ලොකු වැඩි වගේ දැනෙනවා මේ ස්ක්‍රීන් එකට එනකොට. ඒක නිසා. හොඳ. මම මේ ටික පොඩ්ඩක් අයින් කරන්නම් පුතේ. අයින් කරලා අලුතින්ම ආයෙ හදන්නම්. රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කරා. ආයෙත් රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට්. හරිද? X කියලා ටයිප් කරා. X කියලා. මෙන්න මේ විදිහට ලොකු කරනවා. දැක්ක නේද? එතකොට ස්ක්‍රීන් එකේ මේ පැත්ත බලනකොට පොඩියට වැටෙනවා. ඒකයි මට උමනා. හරි? මේක ගත්තා. හරිද? ඔන්න. හරිද? හරි. ඊළඟට අපි යනවා ස්ප්ලිට් 1 එකට. මෙතෙන්ට ගිහිල්ලා ආයෙත් නිව් එකක් ගන්න. හරි. අරගෙන ඉවෙලා පුතේ. මෙන්න මේකේ. මං කොටු වර්ණ දින්න ඕනේ මෙන්න මෙහෙම. හරි. මේ ලයින් එක වට කැමති පාටක් ගන්න පුළුවන්. මම බ්ලැක් කලර් ගන්නවා. හරි. මේක හීනි වැඩි වගේ. මං හින්දා ගණන් කරනවා.
මම මේකේ ෆිලිං කලර් එක කළු. ඔන්න ඔහම තියාගන්න. දෙපැත්තෙන් ඇදලා ඕන ටිකක් ලොක් කරගන්න පුළුවන් අපිට ඕන ගානට. ඊට පස්සේ පුතේ මම මේකෙම ඩුප්ලිකේට් හදා ගන්නවා. control C sorry මේක සිලෙක්ට් කරලා මේකෙ තැන තියෙනවා copy paste paste ආයේ අපිට lines paste flip flop කරන්න කියලා. නෑ vertical flip flop එකක් දාන්න ඕන. මේක වෙන්නේ නෑනේ. හරි. flip flop වෙනවා නේද? හරිද? ඔන්න ඔහම සෙට් කරන්න පුතේ. බලන්නකෝ එතකොට මේක සයිස් එක ලොකු කරාම ඕ එක මේ කොටුව ඇතුළට වැටෙනවනේ. දැක්කද? ඒ කොටුව ගානට වැටෙනවා. දැක්ක නේද? ඔන්න ඔහම. මේක සෙට් කරා ඔන්න ඔය විදිහට. හරි. අපි ඊළඟට බලමු. ඊළඟ කොටසේ අපිට මෙන්න මේක තමයි හරි. ඊළඟට අපි new වලට ගිහිල්ලා paint වලට යන්න අලුත් තව ස්ප්‍රිට් එකක් ගන්නවා අපි. press green flag to play again. To play game. හරි. ඊට පස්සේ මේක හරියටම සෙට් කරගන්න ඕනේ මෙතනට. මෙන්න මේ මැදට ගත්තා. පහලට කරලා මේක සෙටින් නැලි මේ ලයින් එකෙන් පල්ලෙහාට දාන්න. බලන්න ස්ක්‍රීන් එකේ ඔයගලන්ට අන්න ඔහම සෙට් කරන්න. එතකොට මේ ස්ක්‍රීන් එකේ මේ යටට තමයි මේ වචනේ සෙට් වෙන්න ඕනේ. හරියට මේක බලන්න කොතනද තියෙන්නේ කියලා.
හරි ඔන්න ඔහොම. හරි. දැන් ඔන්න settings ටික අපි හදලා ඉවරයි. කෝඩ් වලට යමු. කෝඩ් වල අපි දැන් ඔන්න ස්ප්‍රිට් එකට අදාළ කෝඩ් එක තමයි චෙක් කරන්න යන්නේ. බලන්න. හරි. හරිද? 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 ඊළඟට අපි control වලට යනවා. control නේ sorry events වලට යවනේ. event එකේ when green flag කියන එක ගන්න. ඊට පස්සේ variables වලට යන්න ඕනේ. variables වල අපිට තියෙනවා make variables කියන එක ඒක අපි හදනවා. chain chance කියන එක ඕකේ කරමු. make variable වලට ගිහිල්ලා clone d කියන එක ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ආයෙත් යන්න ඕනේ make variables. ඒකට ගිහිල්ලා winner කියන එක මම දානවා මෙතන. ඒකත් ඕකේ කරනවා. හරිද? ඊට පස්සේ make variable clone number. හරිද? ඔන්න ඔහම එන්න variables ටික හදාගත්තා. හරි. මෙතනින් මේක නතර කරන්න අපි දැනට. හරි. අපි ගිහිල්ලා set කියන මෙතනට දාගන්න set කියන එක